ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන ගෙදර ඉන්න ලස්සන සත්තු ඒ තමයි පූසෝ. ඒත් ඔබේ ආදරණීය පූසා හදිසියෙම වමනය කරනවා දැක්කොත් ඔබ මොකද කරන්නේ? ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් බරපතල රෝගයක්ද ලක්ෂණයක්ද? අද අපි ඒ ගැන ඔබට හැමදේම කියලා දෙනවා. ඔබේ පූසාගේ සෞඛ්‍ය ගැන ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු. වමන යනු මොකක්ද? වමන යනු පූසන්ගේ ආමාශයේ ඇති දේවල් මුඛය හරහා එළියට එන එක. මේක පූසන්ට ඉබේම සිදුවෙන ක්‍රියාවලියක්. ඒත් ඒක හැම විටම සාමාන්‍ය දෙයක් නෙමෙයි. පූසන් වමන කරන්න හේතු ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට බෝල රෝම. ඒ බෝල රෝම පූසෝ තමන්ගේ රෝම ලෙවකනකොට ඒවා ආමාශයේ එකතු වෙලා බෝල රෝම හැදෙනවා. මේවා එළියට එන්න පූසක්ට වමන කරන්න වෙනවා. ආහාර ගැන ගැටලු. එකපාරට වැඩිය ආහාර ගත්තොත් හෝ ආහාරයේ ජීර්ණයට ගැලපෙන්නේ නැත්තම්. රෝග තත්ත්ව. පූසන්ට ආහාර අසාත්මිකතා, බඩවැල් ආසාදන හෝ බරපතල රෝග වගේ දේවල් නිසාත් වමන ඇති වෙන්න පුළුවන්. පූසෝ ගැන කතා කරද්දී වමනය බොහෝ විට බෝල් රෝග නිසා ඇති වෙනවා. පූසන්ප තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න ලෙවකනවා. ඒ රෝම ආමාශයේ එකතු වෙනවා. මේ බෝල් රෝම එකතු වෙලා පූසාට ඒවා එළියට දාන්න වමනය කරන්න වෙනවා. ඒක හැම විටම සිද්ධ වෙනවා නම් ඒක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. පූසන්ගේ හැසිරීම. ඔබේ පූසා බිම දිගේ බඩ ගන්නවා හෝ එක තැනක වාඩි වෙලා හිටියට පස්සේ හදිසියෙම වමනය කරනවා නම් ඒක බොහෝ විට බෝල රෝමයක් වෙන්න පුළුවන්. ඒත් ඔබේ පූසා බඩගිනි නැති වෙලා බර අඩු වෙලා හෝ එක දිගට වමනයක් කරනවා නම් ඒක බරපතල ගැටලුවක් වෙන්න පුළුවන්. වෛද්‍යමය හේතු. බඩවැල් ආසාදන, බැක්ටීරියා හෝ වෛරස් නිසා වකුගඩු රෝග. පූසන්ට වකුගඩු ගැටලු තිබුණොත් වමනය බහුලව ඇති වෙනවා. විෂවීම, ගෙදර තියෙන රසායනික ද්‍රව්‍ය හෝ පූසන්ට ගැලපෙන්නේ නැති ආහාර ගත්තොත්. ඔබේ පූසාට උදව් කරන්නේ කොහොමද? ඔබේ පූසා වමනය කරනවා නම් ඔබට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. බෝල රෝම වළක්වන්න. ඔබේ පූසාව නිතිපතා බුරුසු කරන්න. මේකෙන් රෝම එකතු වීම අඩු වෙනවා. බෝල රෝම වළක්වන ආහාර හෝ ඖෂධ ගැන පශු වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. ආහාර ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ පූසාට ගැලපෙන ආහාර වර්ග තෝරන්න. එකපාරට ආහාර වර්ග මාරු කරන්න එපා. පූසන්ට හානිකර ආහාර, චොක්ලට්, ලුණු ලබා නොදෙන්න. පශු වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබේ පූසා නිතර වමනය කරනවා නම් හෝ රෝග ලක්ෂණ, බඩගිනි නැතිවීම, බර අඩුවීම පෙන්නුම් කරනවා නම් වහාම පශු වෛද්‍යවරයෙකු හමුවෙන්න. ගෙදරදී කරන්න පුළුවන් දේ. ගෙදරදී ඔබේ පූසාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න මේ ටිප්ස් උදව් වේවි. ජලය ලබා දෙන්න. වමනය නිසා පූසන්ට ජලය අඩු වෙන්න පුළුවන්. එයාට පිරිසිදු ජලය ඕනෑ තරම් තියෙනවත් කියලා බලන්න. පිරිසිදු පරිසරයක්. පූසන්ට ආතතිය ඇති කරන පරිසරයක් වමනය වැඩි වෙන්න පුළුවන්. එයාට ලස්සන, ලේසි තැනක් හදලා දෙන්න. නිරීක්ෂණය. ඔබේ පූසාගේ හැසිරීම, ආහාර රුචිය හා වමනය වර්ණය, ගන්ධය ගැන සටහන් තබා ගන්න. මේවා පශු වෛද්‍යවරයාට ගොඩක් උදව් වෙනවා. ඉතින් අද අපි පූසන්ගේ වමනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බෝල රෝම එකතු වීම වගේ සාමාන්‍ය හේතුවක් වුණත් එක දිගට වමනය වෙනවා නම් ඒක බරපතල රෝගයක් ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඔබේ ආදරණීය පූසාගේ සෞඛ්‍ය ගැන හැම විටම අවධානයෙන් ඉන්න. ඔබේ පූසා ගැන තවත් රසවත් තොරතුරු බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න, like එකක් දාලා කමෙන්ට් එකකින් ඔබේ පූසාගේ කතාවත් එක්ක කියන්න. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. Bye.